හරි. අද කියලා දෙන්න යන්නේ 10 random gratitudes. ඒ කියන්නේ අපිට උදේ නැගිට ගමන් කරන්න පුළුවන් ට්‍රික් එකක්. මේ ට්‍රික් එක කරන්න මේක ඇත්තටම ට්‍රික් එකකට වැඩිය මේක හැබිට් එකක්. දවස ගානේ උදේ නැගිට ගමන් පොතක් ඇඳ ගාව තියාගෙන ඔයාගේ ජීවිතේ තැන්ක්ෆුල් වෙන දේවල් 10ක් ලියන්න ඕනේ. උදාහරණයකට I'm thankful for my kids. I'm thankful for my partner. I'm thankful for my job. I'm thankful for this bed. I'm thankful for my fan. මේව නැති වුණොත් එහෙම ඉතින් ප්‍රශ්නනේ නේද? මේ අපිට ජීවිතේ අපි සතුටු වෙන, අපි ආදරය කරන, අපිට නැතුව බැරි වෙන. ඒ කියන්නේ අපි සමහරට ටීවී එක, ෆෑන් එක, ඇඳ we might take this for granted. අපිට මේක නැති වුණාම තමයි ඒකේ වටිනාකම දැනෙන්නේ. ඔයා හිතනවා උදේ නැගිටලා ගිහිල්ලා වතුර පයිප්පේ අරිනකොට වතුර පයිප්පෙන් වතුර එන්නේ නැත්තම් තාත්තේ කොයි වගේද? හැබැයි අපිට වතුර ටික එන හින්දා අපි ඒක ගණන් ගන්නෑ. හැබැයි අපිට ඒකට තැන්ක්ෆුල් වෙන්න පුළුවන් නම් අපේ ඒක වතුර ටිකට වෙන විශේෂ හෙල්ප් එකක් නෙමෙයි. නමුත් අපි ඒකට තැන්ක්ෆුල් වෙන්න අපේ මොලේ ඇක්ටිව් වෙන නියුරෝන්ස් ප්‍රමාණයක් තියෙනවා. ඒක අපිට ෆේවරබල් විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ හින්දා අපි ජීවිතයේ දකින දේවල් වලට නැගිට ගමන් තැන්ක්ෆුල් වෙන්න ගත්තාම අපේ බ්‍රේන් එක ඒ විදියට හැඩ ගැහෙනවා. අපේ ජීවිතයේ අලුත් ඔපචුනිටිස් පේන්න ගන්නවා. අපේ ජීවිතේ සතුටින් යනවා. අපේ ඒ වෙනස එළියට පේනවා. ඒ හින්දා අපිව විශ්වාස කරන මිනිස්සු අපිට තව ඔපචුනිටිස් දෙනවා. ඒ වගේම පේන නොපෙනෙන හැම තැන් වලින්ම අපිට ගොඩාක් දේවල් බෙනිෆිට්ස් මේක හින්දා අපිට ලැබෙනවා. ඒක 100% ෂුවර්. මං කියන්නේ මගේ අත්දැකීමෙන්. හැබැයි මෙන්න මෙහෙම එකක් වෙනවා. අපි ඕක ටික දවසක් ලියනවා. ලියලා ඉවර වෙලා අපිට දේවල් ජීවිතේ ලැබෙනවා. ඊට පස්සේ අපිට ඕක ලියන එක අමතක වෙනවා. එහෙම කරන්න එපා. මොකද ෆෝන් එක වුණත් බැටරි එක අපි ඩේලි charge කරන්න ඕනේ. නැත්තම් ඒකේ බැටරි බහිනවා. අපිට බැටරි බැස්සාම ඒක අමතක බැටරිය ආයි charge කරන්න අමතක වුණොත් අපි දන්නවා අපිට මූල දෙන්න වෙන ප්‍රශ්න. ඒ හින්දා හොඳම දේ මේක ඩේලි ලියන්න, ඩේලි ලියන පුරුද්ද ඇති කරගන්න. හැබැයි අපි මේක ස්ටාර්ට් එකක් විදියට, accountability test එකක් විදියට කරලා බලමු. මේක දැනටමත් කරන කට්ටිය කමෙන්ට් එකක් දාන්න මේකේ. ඔගොල්ලෝ කරලා ඔයගලන්ට තියෙන ප්‍රතිඵල මොනවද කියලා. ඒ දාන්න කියලා කියන්නේ මේකේ කමෙන්ට්ස් බලන අයට ඒක මොටිවේෂන් එකක් වෙනවා ඒගොල්ලන්ගේ ජීවිතේත් අප්ග්‍රේඩ් කරගන්න. මොකද සමහර දේවල් තියෙනවා මේකේ ලොජිකල් බෑග්ග්‍රවුන්ඩ් එක, ඒ දේවල් එහෙම මුකුත් දන්නේ නැති වුනහම සමහරලාට ඩවුට් කරන හින්දා, සමහරලාට අපේ ෆ්‍රීකවන්සි එක මේක ඇක්සෙප්ට් කරන ලෙවල් එක නැති හින්දා කෙනෙක්ට මේක කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන් දාන කමෙන්ට් එකකින් මේක ඇතුලේ ක්‍රියේට් කරන එනර්ජි එකකින් කෙනෙක් මේක විශ්වාස කරලා කරන්න පුළුවන්. ඒ කෙනාගේ ජීවිතේ අප්ඩේට් වෙන්න පුළුවන්. ඉතින් ඒක එකක්. අනිත් එක මේක ෆස්ට් ටයිම් නම් අහන්නේ අද ඔයා. එහෙම නැත්නම් කලින් අහලා තියෙන හැබැයි අද තමයි මේක කරන්න ඕනේ කියලා හිතෙන්නේ නම් ලියන්න today is my first day කියලා. ඊට පස්සේ දවස් 30කට පස්සේ එක දිගට දවස් 30ක් කරලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න ඔයාගේ ප්‍රතිඵල. එතකොට ඊට පස්සේ හරි මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මේකෙන් ඒගොල්ලන්ට අවශ්‍ය එනර්ජි එක එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් ඒ දේවල් කරගන්න. ඊළඟට ඔයාට මේක ලියන්න හිතෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඔයාගේ එනර්ජි ලෙවල් එක, ඔයාගේ ෆ්‍රීකවන්සි එක මේ ලෙවල් එකට යන්න තව පොඩ්ඩක් කල් යන්න පුළුවන්. ඒ කල් ගිහිල්ලා හරි ඔයා මේක දැන් බලලා දැනගෙන තියෙන්නේ. ඒ ෆ්‍රීකවන්සි එකට ඔයා රීච් වෙච්ච ගමන් ඔයාට මේක ලියන්න හිතෙන්න පුළුවන්. ඒ හින්දා ඒ වෙනකොටත් ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. ඔයගලගේ කලින් එක්ස්පීරියන්ස් එක කොහොමද? කවද්ද ඔයාට මේක ෆස්ට් ටයිම් ලියන්න හිතුනේ? මේ හැමදේම අලුතෙන් මේකට එකතු වෙන හැමෝටම උදව්වක් වෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ මොටිවේෂන් එකක් වෙනවා ඒක අප්ග්‍රේඩ් කරගන්න. මේ සීරීස් එකේ අපේ ලයිෆ් එක අප්ග්‍රේඩ් කරන්න ඕන ටිප්ස් තමයි මම කියලා දෙන්නේ. අපේ කමියුනිටි එකත් එක්ක එකතු වෙලා අපි අපේ ජීවිත අප්ග්‍රේඩ් කරගන්න ගමන් අනිත් අයගේ ජීවිතත් අප්ග්‍රේඩ් කරන්න උදව් වෙනවා.